හෙල්ලෝ බොයිස් ඉතින් මොකද වෙන්නේ? ඔන්න ඉතින් අද ඔයගොල්ලෝ එකතු වෙලා තිනවා මගේ අලුත් වීඩියෝ එකක් එක්ක. You know boys, this is my second video. හරි දැන් මේ කතාව වලින් වැඩක් නැහැ. අපි එහෙනම් යමුකෝ අපේ වීඩියෝ එකට. ඊට කලින් කියන්න ඕනේ. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ස්නයිපර් පියවර 3කින් ගහන විදිහ. දන්නවද ගහන විදිහ? දන්නේ නැහැ. ඒක තමයි කියන්නේ. ඉතින් මේ අපි වගේ කට්ටිය නැත්තම් ඔයගොල්ලෝ මේ ඕවා ඉගෙන ගනි ඔලු කෙටියේ. හරි ඒ කතාව වලින් වැඩක් නැහැ. අපි එන වීඩියෝ එකට යමු. වීඩියෝ එක බලන් ගන්න කලින් කියන්න ඕනේ අපිට subscribe කරලා like එකක් දාලා ඉතින් අන්න හැමෝටම share කරන්න. එහෙනම් කොල්ලෝ අපි වීඩියෝ එකේ set වෙමු. BOA is the new power. හරි ඉතින් යාළුවනේ ඔන්න අපි වීඩියෝ එකට ආවා. දන්නවනේ ඉතින් කලින් වීඩියෝ එකේ තමයි ඉතින් ඉමෝට් දාලා වරක් කරන් බාහුව ගැම්ම ගන්න ඕනේ ඉතින්. ඔයගොල්ලෝ දන්නවා ඉතින් අද මොකද්ද මම කියලා දෙන්න යන්නේ කියලා. හරි අපි ඇනිමේෂන් එකක් දාගමු. හරි. ඇනිමේෂන් එක සෝරි ලුක් චේන්ජ් එක. මම ඔයගොල්ලන්ට කියලා දෙන ස්නයිපර් ගහන ඉතින් ඊට කලින් පොඩ්ඩක් ස්නයිපර් මම ගහන ඉතින් බලන්න. ඔන්න ඔය වගේ එක ළඟ වදින්න ඕනේ. මට එක ළඟ ගහ ගන්න පුළුවන් වුණාට ඇඟට ගහ ගන්න බෑ. ඒක වැඩි ගණන් ගන්න එපා. මට ඕනේ ඔයගොල්ලන්ට කියලා දෙන්න විතරයි. ආන් ඔය වගේ ගහන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? මම ඔයගොල්ලන්ට ඔක කියලා දෙන්නම්. හරිද? නොහම ළඟ ගහන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? පේනවනේ ඉතින්. හරි පොඩ්ඩක් ඉන්න මම ගන් ස්විච් එක දාගන්න. හරි ගන් ස්විච් එක දාගත්තා. හරි මම දැන් ඔයගොල්ලන්ට කියලා දෙන්නම් කොහමද ගහන්න කියලා. හරි බලන්න ඔයගොල්ලන්ට තියෙනවා නේද zoom බටන් එකයි fire බටන් එකයි gun switch බටන් එක. ඔය තුන විතරමයි අපිට ඕනි වෙන්නේ. හරිද? මුලින්ම zoomer එක. අංක 1 zoomer එක. හරිද? ඊට පස්සේ ඔයා fire කරන්න ඕනේ. හරිද? අංක 2 fire කරන එක. හරිද? fire කරන්න ඕනේ අංක 2 ණයට. හරිද? ඊට පස්සේ අංක 3 තමයි gun switch එක. ගන් ස්විච් එක කරලා ආයෙ ඔය පිළිවෙලටම ආයෙ zoom කරා ආයෙ වැඩි තිබ්බා ආයෙ ගන් ස්විච්. ඔය පිළිවෙලට තමයි ගහන්න තියෙන්නේ. හරි ඉතින් ඔන්න බලන්න මම ඔය ඒ විදිහට ගහන්න යන්නේ. මම ගන් ස්විච් නැතුව තමයි ගහන්නේ ඉතින්. මට ගන් ස්විච් නැතුව හුරු හින්දා ඔන්න බලන්න. පේනවනේ. ඕගොල්ලන්ට පුරුදුනොත් මම වගේ ගහන්න පුළුවන්. හරිද? බලන්න ඉතින් වදිනව නේද? ඔය මං කියන පිළිවෙලට හරියටම ගැහුවත් හරි. හරිද? හරි අපි මේක ලුක් චේන්ජ් එක අයින් කරගමු. කොහොමද කිට් එක ලස්සනනේ. හරි අපි දැන් යමන් මෙතන ඉන්න එනිමින්ට ගහන්න. එනිමි කිව්වට උන් එනිමි නෙමෙයි බොට්ටු. බොට්ටුන්ටත් අන්ත උන්ද කොහෙද ඉන්නේ? බොට්ටු හොඳයි මීට වඩා. ඇත්තටම කියන්නේ අය බොරු කියන්නේ නෑනේ. අය බොරු කියන්නේ හරිද? ඔන්නෝම දැක්කනේ මට එක ළඟ ගහ ගන්න පුළුවන් වුණාට ඇඟට ගහ ගන්න බෑ ඒකයි ප්‍රශ්නේ. මේ මොකද ඇඟට ගහන්න වෙනම ඉගෙන ගන්න මට ක්ලාස් එකකටත් යන්න වෙයි කියලා ඉන්නේ මේ බලමු මේ හිතුනොත් ක්ලාස් එකකටත් යනවා. බලමු ඉතින් ක්ලාස් එකකට ගියොත් මම ක්ලාස් එකේ නම්බරයක් දාන්න. ආයෙ වගේ මතක් කරන්න ඕනේ ඔයගොල්ලන්ට account එකක් ගන්න ඕන නම් SA gaming ගේ group එකට join වෙන්න. අපි එහෙනම් දැන්ට මෙතනින් වීඩියෝ එක ඉවර කරමු. හරි මම අද ඔයගොල්ලන්ට කියලා දුන්නේ ස්නයිපර් ගහන විදිය. ඔයගොල්ලොත් ඉතින් ඒක ඉගෙනගෙන අනිවාර්යයෙන්ම ගහලා එක්ක වීඩියෝ එක හරි පෝස්ට් කරන්න නැත්නම් කමෙන්ට් එකක් දාන්න අපිත් ගැහුවා කියලා. ලයික් එකක් දාන්න සබ්ස්ක්‍රයිබ් එකක් දාන්න අනිවාර්යයෙන්ම. ඉතින් යාළුවනේ සුබ පැතුම්. එහෙනම් ස්නයිපර් ගහලා B2K වෙලා වීඩියෝ එක රීපෝස්ට් දාන්න. එහෙනම් කොල්ලෝ අපි ගියා.